Hi, my friends. Today I will show you how to use AI tools. Like let's run to video. Do you saw that video? Today I learned to you how to make a video like that video. Chrome එකට යන්න ඕන. Chrome එකට ගිහලා ඔය type කරන්න ඕන Gemini. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට Google Gemini එකට එනවා. ඊට පස්සේ මෙන්න දැන් ලකුණ බලන්න. ඒකට ගිහිල්ලා upload files. ඊට පස්සේ ඔයාගේ කැමති ඔයාගේ මූණ තියෙන පොඩ්ඩක් clear පින්තූරයක් දෙන්න. එතන ඔයා prompt එකක් type කරගන්න ඕන. ඔයාලට කැමති එක type කරගන්න. මම දැන් type කරන්නේ මෙන්න මේ විදිහට. Gaming room. I am wearing a black t-shirt and a white trouser. හරි. ඊට පස්සේ මම දැන් එන්ටර් දෙන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් යනවා මේක අපිට හැදිලා එන්න. එතන බලන්න. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට හරියට prompt එක දුන්න දවසින් මෙතනින් ප්‍රශ්නයක් අහනවා. Would you like to meet you try a generate image of your black t-shirt while sitting in a gaming chair in a gaming room? හරි. අපි දැන් yes දීලා එන්ටර් දෙමු. හරි දවන මෙතන වෙන generating image කියලා. හරි. ඔන්න අපේ ෆොටෝ එක හැදලි ඉවරයි. හරි. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් උඩින්ම ඩවුන්ලෝඩ් කියන එක ඔබන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයා අලුත් Windows එකට ගිහිල්ලා ඔයා මෙතන ගහන්න ඕන grok. හරි. එන්න දීලා ඊට පස්සේ මෙන්න මෙතන මුලින්ම grok.com කියන එකට යන්න. ඉල්ලා මෙන්න මෙතන පේනවා imaging. imaging කියන එකට ගිහිල්ලා ඔයා මෙතන යටින් තියෙන attach කියන එකට ගිහිල්ලා upload file එකට ගිහිල්ලා අපි අර අතන ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මෙයාට දෙන්න. වීඩියෝ එකක් හදලා වෙනවා. අපි ඒකට වෙනම prompt එකක් හදමු. මම දැන් prompt එක බලන්න. I am saying hi my friends. Today you how to use AI tools. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ තියෙන play button එක බලන්න. අපි බලමු මෙන්න මෙයා හදපු වීඩියෝ එක. ආයෙක හදලා නැහැ. හරි. අපි type කරුව හින්දා අපි දැන් මෙතනින් ඔය play තියෙන button එක දෙන්න. ඊට පස්සේ දැන් ටික වෙලාවක් යද්දී ඔයාලට මෙතන පේනවා 135යි 140යි. අන්න ඒ වගේ 100 වුණාම ඔයාලට මෙතන යටින් හරි මෙතන උඩින් හරි ඔයා හදපු වීඩියෝ එක පේන්නනවා.
Hi my friends, today I will show you how to use AI tools. Hi my friends.